1985 ජූනි මස 8 වන දින මෙලව එළිය දුටු උපාලි තමන්ගේම වූ සුවිශේෂී රංගන විලාසයකින් ප්‍රේක්ෂක හදවත් දිනාගත්තයි කී. හාස්‍යජනක චරිතවලට පණ පෙවූ විකට නළුවෙකු ලෙස හෙළ සිනමාවට එක් වී සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍ර වූ වැලිගඩ රාජගිරියේ පොල්වත්තපාරේ තම වයෝවෘද්ධ මෑණියන්ද සොහොයුරා සහ අවිවාහක සොයුරියද රැක බලා ගනිමින් සතුටින් ජීවත් විය. ඔහු වේදිකාවේදී මෙන්ම තිරය මතද ප්‍රේක්ෂකයන් හිනස් වූ චරිතයක් වූ නමුත් ඔහුගේ සැබෑ ජීවිතයේ නිමාවන්නේ කිසිවකුටත් සිතාගත නොහැකි ඛේදනීය අයුරිනි. 2016 පෙබරවාරි මාස 3 වෙනිදා තම හොඳම මිතුරා මෙන්ම තමන්ගේ වේශ නිරූපණ ශිල්පියාද වූ මීරිගම ප්‍රදේශයේ පදිංචි නිලංග ලක්සිරි නිවසටම පැමිණ සිදු කරන ආරාධනාවකට අනුව අනුරාධපුර 8ම ස්ථානයේ වන්දනාමාන කිරීම සඳහා යන බව පවසමින් උපාලි කීර්තිසේන එදින නිවසින් පිටව ගොස් ඇත්තේ දින දෙකකින් යලි නිවසට එන බව පවසමිනි. නමුත් එදිනෙන් පසු ඔහු නැවත නිවසට පැමිණියේ නැත. ඔහු ලක්ෂ ගණනක් වටිනා රන්නාභරණ පැළඳ සිටි බවටද පවුලේ සමාජිකයන් ප්‍රකාශ කර තිබුණි. දින කීපයකට පසු පවුලේ අය පොලිසියට පැමිණිල්ලක් කළ අතර සතියකට පමණ පසු ජායල කුණු ගොඩක් අසලින් කාන්තාවකට කුණු ගෝණියක බහා තිබූ සිරුරක් හමු විය. එය දැඩි ලෙස විකෘති වී තිබූ බැවින් හඳුනා ගැනීමට අපහසු තත්ත්වයක පැවතුණි. පොලිසිය උපාලිගේ පවුලක සිරුර හඳුනා ගැනීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දුන්නද පසුව ඔවුන්ට දන්වා ඇත්තේ පැමිණීම අවශ්‍ය නොවන බවත් එම සිරුර අතුරුදහන් වී ඇති බවත්ය. මෙම කම්පන සහගත සිදුවීම උපාලිගේ සහෝදරිය පුවත්පතකට පවසා තිබුණි. කුණුගොඩකින් හමු වූ සිරුරක් මෙලෙස අතුරුදහන් වූයේ කෙසේද යන්න අදටත් අභිරහසකි. එම සිරුර උපාලි අවසන් වරට සිටි සැලොන් එකට කිලෝමීටරයක් පමණ දුරින් හමු වී තිබීමද සැකයක් උපදවයි. සැලොන් හිමිකරු ප්‍රධාන සැකකරු ලෙස නම් කෙරුණද සාක්ෂි නොමැතිවීම හේතුවෙන් ඔහු නිදහස් විය. වසර 9කට අධික කාලයක් ගත වී ඇතත් උපාලි කීර්තිසේනට සිදු වූයේ කුමක්ද යන්න හෝ ඔහු ජීවතුන් අතර සිටින්නේද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් සොයාගෙන නොමැත. පවුලේ අය එම සිරුර උපාලිගේ බව පිළිගැනීමට අකමැති බැවින් ඔහු තවමත් අතුරුදහන් වූවන්ගේ ලයස්තුවේ සිටී. උපාලිගේ සහෝදරිය පවසන්නේ මෙවැන්නකි. මගේ මල්ලි අහිංසකයි. එයාගෙන් කාටවත් හිරිහැරයක් නැහැ. එයා වැඩියෙන්ම ආදරය කළේ අම්මට. කොහේ ගියත් දවස් 2යි ඉන්නේ පහුවදා ගෙදර එනවා අම්මි කියාගෙන. අම්මා උයන කෑම තමයි මල්ලි කන්න කැමති. අවසන් හුස්ම යනතුරු අම්මා ඇහුවේ මල්ලි ආවද කියලා. මල්ලිට යාළුවෙක් හිටියා. එයාට ජායල පෙට්ටේ බියුටි සැලොන් එකක් තිබුණා. එයාගේ නම නිලංග ලක්සිරි. එයා තමයි නල්ලිගේ වේශ නිරූපණ ශිල්පියා. එයාගේ පවුලේ අයත් එක්ක 8ම ස්ථානයේ වන්දනාමාන කිරීම සඳහා යන බව කියලා මල්ලිව අපේ ගෙදරට ඇවිල්ලා එක්කන් ගියේ නිලංග. අන්තිමට ගෙදරින් යන වෙලාවේ මල්ලි මට කියපු දෙයක් නිසා මට නිලංග ගැන ඒ තරම් පැහැදීමක් තිබුණේ නැහැ. එදා මල්ලි ගෙදරින් යන්න කලින් මාළකට ඇවිල්ලා මට රුපියල් 10000ක් දීලා කිව්වා අක්කේ මෙයාගෙන් හරිම කරදරයි. සැරින් සැරේ ණයට සල්ලි ඉල්ලනවා. අද රුපියල් 25000ක් ඉල්ලුවා මගෙන්. මේ රුපියල් 10000 අක්කගේ සල්ලි කියලා නිලංගෙට දෙන්න කියලා මට කිව්වා. මම මේ වෙලාවේ තේරුම් ගත්තා මේ පුද්ගලයා මල්ලිව ආශ්‍රය කරන්නේ මල්ලිගෙන් සල්ලි ගැනීමේ බලාපොරොත්තුවෙන් වග. මල්ලි සල්ලි හොයාගන්නේ හරි අමාරුවෙන්. ෂූටින් ගියාම රෑ නිදි මරනවා. ඒ වගේම අම්මට අයියට බෙහෙත් කෑම බීම වියදම් කළේ මල්ලි. මල්ලිට විවාහ යෝජනා ආවත් එයා අකමැති වුණා විවාහ වෙන්න. මං කසාද බැන්දොත් ඔයාලට සලකන්න බැරි වෙනවා. ඒ නිසා මං ඔයාලත් එක්ක ජීවත් වෙනවා කියලයි මගේ මල්ලි තනි කඩව ජීවත් වුණේ. මල්ලි දුන්න රුපියල් 10000 මගේ අතින් තමයි නිලංගට දුන්නේ. මගේ සල්ලි මේක මට ඉක්මනින් ආපහු ඕන කියලා. එදා නිලංග ඒ 10000 තරන් මල්ලිත් එක්ක අපේ ගෙදරින් ගියේ එයාගේ අම්මා ආච්චි කට්ටිය ඔක්කොම එක්ක 8ම ස්ථානයේ වන්දනාමාන කිරීම සඳහා යන බව. මල්ලි ආපන ගියත් රෑ නිදාගන්න කලින් අම්මට කෝල් කරනවා. එහෙත් ගෙදරින් ගිහින් දවස් 3කින් කෝල් කරපු නැති නිසා මම 3 වෙනි දවසේ මල්ලිට කෝල් කළා. ෆෝන් එක වහලා. ඊට පස්සේ නිලංගට ගත්තා. මම නිලංගට කෝල් කරලා මල්ලි ගැන ඇහුවා. එයා කිව්වා උපාලි අපිත් එක්ක වන්දනාව ගිහින් ඇවිල්ලා තවත් යාළුව කට්ටියක් එක්ක සිරීපාදේ යනවා කියලා ගියා කියලා. ඒක බොරුවක්. කවදාවත් මල්ලි එහෙම කරන්නේ නැහැ. එක ගමනක් ගියොත් ගෙදර ඇවිල්ලා අපිට කියලායි ආපහු ගියේ. මම නිලංගට කිව්වා ගෙදරින් එක්කන් ගියේ ඔයානේ. ඔයා ගැනත් කියලා මම වැලිගඩ පොලිසියේ මල්ලිගේ අතුරුදහන් වීම ගැන එන්ට්‍රියක් දානවා කියලා ඒකට කමක් නැහැ කියලා එයා කිව්වා.
කියපු විදියටම මම පොලිසිය එන්ට්‍රියක් දාලා නිලංගමට සැක බවත් සල්ලි ඉල්ලලා කරදර කරන බව මල්ලි මට කිය බවත් මල්ලිගේ අත්තකර දාපු රත්තරන් පවුන් 10කට වඩා තිබුණු බවත් පොලිසියට කිව්වා. මීට කලින් වතාවකට ඔය නිලංගා මීරිගම කියන එයාගේ ගමේ එක්කන් ගිහින් මිනිස්සු බිලිගන්න ගඟක අනතුරුදායක තැනක නාන්න බහින්න කියලා මගේ මල්ලිගේ ජීවිතේ නැති කරන්න උත්සාහ කරලා තිබුණා. මල්ලි ඒ ගැන අපිට කිව්වේ බය වෙලා වෙවුලනකොට ඇහුවාම. එදා මල්ලි ගඟේ පතුලටම සුලියකින් ඇදගෙන ගිහින් මොකක්ද බලවේගයක් වගේ ගඟ මතු පිටින් මතු වෙලා තිබුණේ. මල්ලිට පීනන්න බෑ. ඒ බව දැනගෙන තමයි නිලංග මල්ලිව ඒ අනතුරටත් දැම්මේ. එදා මෙදා තුර අපි තවමත් අපේ මල්ලිව සොයනවා. අපේ අම්මා අවුරුදු 5ක් ඇඟිල්ලි ගැනගෙන මල්ලි එනකන් බලන් ඉඳලා 2021 වසරේ ජනවාරි මාස 23 වෙනිදා හිත් වේදනාවෙන්ම මැරිලා ගියා. අපිව ජීවත් කරපු අපේ මල්ලිගේ ජීවිතේට මොකද වුනේ කියලා සොයන්න ලංකාවේ පොලිසිය අසමත් වුණා. අපි අද අන්ත අසරණයි. අපි දුක්පත් අහිංසක මිනිස්සු නිසාද නීතිය අපිට සාධාරණේ ඉෂ්ට නොකලේ. උපුටා ගැනීමකි. මෙවෙන් තොරතුරු දිනපතා දැනගන්න විශ්ම TV Facebook පිටුව ෆලෝ කරන්න. YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.